ඇත්තටම කම්පියුටර් එකට Windows XP දාගෙන මේ software ටික වැඩ කරන්න පුළුවන් නම් මේ දැම්ම මම XP දාගන්නවා. මොකද ඒ තරම් මේ Windows 10 වල 11 වල වැඩ කරන්න ගියාම හරිම වාතයි. පොඩි වැඩක් කරන්න ගියාම ඔළුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මට හදිස්සියේ ඕන වුණා පරණ software එකක් හොයාගන්න. start menu එකට ගිහිල්ලා බැලුවට මට මේ software එක හොයාගන්න බෑ. මට software එකේ නම මතකත් නැහැ. ඉතින් මෙතනින් හොයාගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මෙතන විකාර ගොඩාක් තියෙනවා. එක දෙයක්වත් ඕන වෙන දේවල් නැහැ. ඉතින් මට හිතුණ දෙයක් තමයි Windows 7 එකේ start menu එක කොච්චර හොඳද කියලා. ඉතින් මේක හින්දා මම හිතුවා Windows 10 එකේ තියෙන start menu එක අයින් කරලා දාලා මේකට Windows 7 start menu එක දාගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ කොහොමද Windows 10 වලට 11 වලට Windows 7 start menu එක දාගන්න කියලා. මුලින්ම කියන්න ඕනේ මේක අපි කෙලින්ම Windows system එකත් එක්ක වැඩ කරන නිසා අනිවාර්යෙන් restore point එකක් දාගන්න. start menu එකට ගිහලා ඔයා ගහගන්න restore කියලා. restore කියලා ගහනකොට මෙතන වෙනවා create a restore point කියලා. මෙන්න මේ විදිහට C drive එක select කරලා configure කියන එකට ගිහිල්ලා මෙතන turn on system protections කියන එක දාලා මෙතනින් ඔයාලට පුළුවන් 10% වගේ දීලා apply කරලා okay කරන්න. එතකොට ඔයාගේ system restore point එකක් හැදෙනවා. මේ වැඩේ කරන්න කලින් මේ කරන්න වෙන වැඩේ මොනවා හරි අවුලක් වුණොත් එimhe හරිම simple ඔයාලට කරන්න තියෙන්නේ restore කරලා දාලා පරණ විදියට හදාගන්න එක. ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැ වුණාට ඉතින් කරලා තියාගන්න එක කෝකටත් ඇඟට ගුණයි. ඊට පස්සේ Google Chrome එක open කරගෙන මෙතන ගහන්න classic shell කියලා. මෙන්න විදිහට අපිට වෙබ් පේජ් එකට යන්න පුළුවන්. මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි කියන එක සිලෙක්ට් කරගන්න. දෙමළ වගේ යන්තම් තේරෙන ඉංග්‍රීසි විතරයි. වෙන ලැන්ග්වේජ් තේරෙනවා නම් එහෙම එකක් දාගන්න අවුලක් නැහැ. ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගැන කියන්න ඕන මේ ඩයලොග් 4G එකක් තියෙන පිළියන්දල ටවුන් එක මැද්දේ. ඉතින් මේ ටවුන් එක මැද්දේ තියෙන 4G ලයින් එකෙත් මෙන්න මේ වගේ ස්පීඩ් එකක් තමයි යන්නේ. මෙගාබයිට් 6.9ක් ඩවුන්ලෝඩ් වෙන්න තමයි මෙච්චර මේ වෙලා යන්නේ. තව අවුරුදු 5කින්වත් අනාගතයේ අදට නම් එන එකක් නැහැ මං හිතන්නේ පිළියන්දලට. රයිට්. අපි එහෙනම් මේක ඉන්ස්ටෝල් කරගමු. ටික් මාක් එක දාගන්න ඇක්සෙප්ට් කරගන්න. මෙතන මේ ඔයාලට ඕන නැති ටික අයින් කරගන්න. මම මෙතන දාගන්නවා අප්ඩේට් එක ඕනෙත් නැහැ. මට ඕන ක්ලාසික් ස්ටාර්ට් මෙනු එක විතරයි. දාලා නෙක්ස්ට් කරගන්න. ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ට්‍රැක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ජීවිතේට මේවා කියවන්නේ නැහැනේ අපි. මොනවද තියෙනවද කියලා දන්නෙත් නැහැ. ස්ටාර්ට් මෙනු එක ක්ලික් කරාට පස්සේ ඔන්න ආවා ස්ටාර්ට් මෙනු එක කොහොමද එන්න ඕන කියලා. දැක්කත් ඉතර සතුටුයි මේ Windows 7 start menu එක Windows 10 එකේ start menu එක බලන්න මෙලෝ මගුලක් හොයා ගන්න බෑ හිතා ගන්න බෑ පිස්සු විකාරයක් තනිකර මම පරණ classic මේ style එක දාගන්නවා මම මේකට මාර ආසයි වැඩ කෑලි නෑ හැබැයි වැඩ කරන්න ගියාම පට්ට ලේසි මාර වෙලාවක් ඉතුරු වෙනවා මේකේ බලමු වැඩේ වුණාද කියලා oh shit පිස්සු හැදෙනවා දැක්කද මාර ලේසි නේද ඕන කරන දේවල් ටික ඔක්කොම ළඟ තියෙනවා ෂට්ඩවුන් බටන් එක තියෙනවා එක ක්ලික් එකකින් ෂට්ඩවුන් වෙනවා රීස්ටාර්ට් වෙනවා සර්ච් කරන්න පුළුවන් software ටික සටසට ගාලා software ටික වෙන්නනවා දෙයියෝ දැක්කා වගේ දාගන්න 10 11 පාවිච්චි කරන අය මේක දාගන්න මාර වෙලාවක් ඔයගලන්ගේ ඉතුරු වෙනවා මේ ස්ටාර්ට් මෙනු එකත් එක්ක කරන සෙල්ලම් වලදී හරි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු ටෙක්නොලොජි ගැන ප්‍රැක්ටිකල් දේවල් දැනගන්න එදිනෙදා ඕන වෙන අපිට කරගන්න ඕන වෙන ප්‍රැක්ටිකල් දේවල් දැනගන්න එකතු වෙලා ඉන්න ක්ලික් මී මල්ටිමීඩියා සෙන්ටර් එකත් එක්ක මම නිලා